ඉතින් සුබ දවසක් ඔයාලට. ඉතින් අද අපි කතා කරමු තුඹ ගාවට තවත් නැතුවම බැරි කෘමිනාශකයක් වෙන වර්ටකෝ ගැන. ඉතින් මේක ගැන කතා කරනකොට මගේ විද්‍යාත්මක ලොකු දේවල් ගැන කියන්න මට ලොකු දැනුමක් නැහැ. නමුත් ප්‍රායෝගිකව මේක පාවිච්චි කරන්නේ කොහොමද? මර්ධනය වෙන තුඹ ගාවේදී මර්ධනය වෙන කුමින් මොන වගේ සත්තුද? සහ මේ ගැන අපි ප්‍රායෝගිකව දන්න දේවල් ටිකක් ගැන කතා කරමු. ඔයාලට මේකේ විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය සහ විද්‍යාත්මකව කොහොමද මේකේ රසායනික සංයුතීන් සහ ගැන දැනගන්න ඕන නම් YouTube එකේ සර්ච් කරලා බලන්න. අපිට වඩා ගොඩක් ප්‍රවීණ දැනුමක් තියෙන අය විසින් ඉදිරිපත් කරන වීඩියෝ ගොඩක් තියෙනවා YouTube එකේ. ඉතින් ඔයාලට පුළුවන් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම බලා ගන්න. අපි අද ප්‍රායෝගිකව අපි මේක පාවිච්චි කරන්නේ මොනවටද සහ ඒ වගේ කරුණු ටිකක් ගැන කතා කරමු. ඉතින් මේ තියෙන්නේ මම වෙළඳපොලෙන් මිලදී ගත්ත වර්ටකෝ තෙල් පැකට් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ වර්ටකෝ පැකට් එක බලා ගන්න වෙන්නේ. ඉතින් ග්‍රෑම් 4ක පොඩි පැකට් විදිහට වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. ඉතින් මුලින්ම වලට බලා ගන්න පුළුවන් කෘමිනාශකයේ කියලා ගහලා තියෙනවා සහ මේකට අයිති කෝඩ් එක තියෙනවා 28+4 කියලා. ඒ කියන්නේ 24 28 ධන 4 කියන කෝඩ් එක තියෙන වෙනත් කෘමිනාශක වර්ග සහ මේවා කියන්නේ ඔක්කොම එකම රසායනිකයකින් හදපු කෘමිනාශකයක් කියන එක තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ මේ කෝඩ් එක තියෙනව නැවත නැවත එක දිගට පාවිච්චි කරන්න එපා කියලා තමයි ඒගොල්ලෝ මේ විදිහට දැනුවත් කරලා තියෙන්නේ. එතකොට රසායනික වර්ග දෙකක් දලා ගන්න පුළුවන් වලට තයිමෙක්සාම් සහ ක්ලෝරැන්ටනිල්ෆෝල් කියන රසායනික දෙකෙන් තමයි වර්ටකෝ එක හදලා තියෙන්නේ. ඉතින් තුඹ වගාවේදී නම් අපිට මේක ගොඩක්ම අත්‍යවශ්‍ය වෙනවා පණු රෝග සඳහා. ඒ කියන්නේ පණුවන් මර්ධනය කර ගැනීම සඳහා අපි තුඹ වගාවේදී මේ වර්ටකෝ කියන තෙල් එක ගොඩක් බහුලව පාවිච්චි කරනවා. ඉතින් අපි තුඹ වගාවට මේ වර්ටකෝ තෙල් එක පාවිච්චි කරාට කෘමිනාශකේ පාවිච්චි කරාට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇසුරු මේ කුකබෙටේසියේ කුලය එහෙම නැත්නම් කරවිල වර්ග වලට නිර්දේශ කරලා නැහැ. මේ තියෙන්නේ මිරිස්, පොල්, බඩේරඟු, මුං කෝපි, බෝංචි, අර්තාපල්, කුරුඳු කියන මේ භෝග සඳහා විතරයි මේක නිර්දේශ කරලා තියෙන්නේ. නමුත් නිර්දේශ කළ නැති වුණාට අපි ඊටාම සාර්ථක විදිහට මේ කරවිල වගාවට මේ කෘමිනාශකය අපි පාවිච්චි කරනවා. ඉතින් අපි නිර්දේශයට යටත්ව නම් අපි ගිහිල්ලා වෙළඳපොලෙන් හරි කඩේ අපි ඉන්න මුදලාලිගෙන් අහන්නේ කරවිල වල පණුවන්ට තෙල් එකක් දෙන්නකොත් එයා බොහෝ විට මේක නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් එතකොට එයා දෙයි මාෂල් විස්ස ඒ වගේ සාමාන්‍ය ඔය චෙස් වගේ තෙල් එකක් දෙයි. නමුත් ඒ ඔක්කොටම වඩා ගොඩක් සාර්ථකයි මේ වර්ටකෝ කියන කෘමිනාශකය කරවිල වගාවේදී. ඉතින් කරවිල වගාවේදී අපි මේ තෙල් එක පාවිච්චි කරනවා එපිලැක්ක කියන කෘමියව විනාශ කරන්න. එතකොට මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා මේ තුඹ වගාවේ කෘමීන් ගැන එක වීඩියෝ එකක් දාලා තියෙනවා එපිලැක්ක ගැන. එතකොට ඔයාලට එතනින් ඒ සතාගේ හැසිරීම සහ ඒ ගැන බලා ගන්න පුළුවන්. එතනත් මම කියලා තියෙනවා වර්ටකෝ පාවිච්චි කරන්න පුළුවන් එම කෘමීන් මර්ධනය කරන්න. එතකොට අපිට විශාල කරදරයක් වෙනවා එපිලැක්ක කියන සතා. ඒව පහසුවෙන් මර්ධනය කරගන්න පුළුවන් වර්ටකෝ කියන තෙල් එකෙන් මේ කෘමිනාශකයෙන්. ඊට අමතරව ඔයාලා දන්නවා කොළපාට පණු විශේෂයක් ඉන්නවා. මගේ වගාවේ දැනට පෙන්වන්න නැහැ. නිකන් සුදු පාට ඉරක් තියෙන කොළපාට පණු විශේෂයක් ඉන්නවා. ඒගොල්ලෝ වර්ධනය කරන්නත් පුළුවන් පහසුවෙන්ම. ඉතින් අපිට ඔය පණුවන් විදියට ගත්තාම වැදගුල්ලෝ තමයි ගොඩක් කරදර වෙන්නේ. ඊට අමතරව තව දලඹු විශේෂ හැම ඇති වෙනවා. ඒගොල්ලෝ පත්‍රවල කොළ වල හරිත ප්‍රදේශ කොළපාට කොටස තමයි ආහාරයට ගන්න පොඩි දලඹු විශේෂයන් කීපයක් ඇති වෙනවා. ඒගොල්ලොන්ටත් මේ කෘමිනාශකය ගොඩක් සාර්ථකව වැඩ කරනවා. ඉතින් ගොඩක් පණු වර්ග සහ දලඹු විශේෂ වගේ අයට එපිලැක්කට තාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා වර්ටකෝ තෙල් එක. ඉතින් ඔයාලටත් පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් අය මේක කියලා දෙන්නේ නැහැ. ඉතින් මම කියලා දුන්නා ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේ වර්ටකෝ කියන තෙල් එකෙන් යුස උරාබුන සහ සපාකන කියන කොටස් දෙකේම හානි කරන කෘමීන් එකවර මර්ධනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ
අපි වගාවේ යසෝරා බොන සහ වගාවේ කොළ පත්‍ර කන කෘමීන්ගෙන් මම අර කියපු කොටස් දෙක තමයි ඒ දෙකලොන්ටම මේ කෘමිනාශකය ඊටම සාර්ථක වැඩ කරනවා. ඒක මේ ලේබල් එකෙත් ගහලා තියෙනවා. ඉතින් මේකේ තියෙන කැට ආකාරයේ සංයෝගයක් තියෙන වතුරේ දී වෙන ටක් ගාලා. ඉතින් මෙතනදි මට ඔයාලට කියන්න ඕනේ වැදගත්ම දේ තමයි මෙතන මේ රතු පාටින්ම ගහලා තියෙනවා මේ පලිබෝධනාශකය ඍජුව හෝ බිඳිති ගසාගෙන යාමෙන් මීමැස්සන්ට අධික විෂ සහිත වෙනවා. ඒ කියන්නේ අපි තුඹ වගාවේදී නම් උදේට සාමාන්‍ය මීමැස්සු ඉන්නවා. ඉතින් මීමැස්සු සාමාන්‍යයෙන් ටිකක් අවුව වැටෙනකන් ඉන්නවනේ. සාමාන්‍යයෙන් හවසටත් ඉන්න ගොඩක් වෙලාවට උදේ 8-9 වගේ වෙනකන් මීමැස්සු වගා බිමේ ඉන්නවා. ඉතින් උදේම මේක යොදන්න එපා කියන එක තමයි මමත් කියන්නේ. මොකද මේ මීමැස්සු කියන්නේ අපිට ගොඩක් වටිනා කියන කෘමි විශේෂයක්. ඉතින් අපි උදේ 7-8 වගේ කාලවලදී මේ කෘමිනාශක යෙදුවොත් අර කියනවා වගේ සෑහෙන මීමැස්සු ප්‍රමාණයකට හානි ගෙන දෙනවා මේ කෘමිනාශකයෙන්. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් හවස් වරුවේ යොදන්න පුළුවන් නම් මේ කෘමිනාශකය ගොඩක් හොඳයි. මොකද දවල්ම ටයිම් එකේ නෙමෙයි සාමාන්‍යයෙන් 1-2ට වගේ යොදන්න පුළුවන් නම් හොඳයි. එහෙනම් ටිකක් මීමැස්සු ශක්තිය ගැවසෙන කාල ගැන ඔයාලා පොඩ්ඩක් අවදියෙන් ඉඳලා ඒ ගැන අවබෝධයකින් මේක යොදන්න කියලා ඉතින් ඔයාලට කියනවා. ඉතින් ග්‍රෑම් 4යි මේ ඇසුරුම. ඉතින් ලීටර් 16 ටැංකියකට ප්‍රමාණවත්. ඉතින් මේ හැම කෘමිනාශකයක් යොදනකොටම ඉතින් ඔයාලට පුළුවන් එක දියර පොහොර වර්ගයක් වගේ පාවිච්චි කරන්න. එහෙමත් නැතිනම් නිකන් තනියම යොදන්න. එතකොට තාම සාර්ථකයි. ඉතින් විසුරුම් කාරකයක් යොදන්න අමතක කරන්න එපා. එතකොට මේ කෘමිනාශක සහ යොදන මොන රසායනිකය වුණත් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඉක්මනට ගහට උරාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම විසුරුම් කාරකයකුත් යොදන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් වර්ටකෝ කියන කෘමිනාශකය ගැන මට ඔයාලට කියන්න තියෙන ওই ටික තමයි. ඉතින් තුඹ වගාවේදී සාර්ථකව කෘමීන් පාලනය කරන්න පුළුවන්. තම සාර්ථක කෘමිනාශකයක් විදිහට මම අත්දැකීමෙන් දන්නවා. ඉතින් ඒ හින්දා ඔයාලටත් පුළුවන් මේ කෘමිනාශකය පාවිච්චි කරලා බලන්න. ඒකේ ගැටලු තහ මොනවා හරි කෘමීන් පාලනය වීමක් වෙන්නේ නැත්නම් ඒ ගැන කමෙන්ට් එකක් දාලා පල්ලෙහාන් කියන්න. තවත් කෘමිනාශක වර්ග ගොඩක් තියෙනවා. නමුත් සාර්ථකම එකක් තමයි මම කිව්වේ. ඉතින් සුබ දවසක්. තව වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.